ඒ වගේම මේ පවුල් වල සියලු දෙනාට හැම දවසකම අපේ හදවතේ ගැඹුරුම තැනින් ස්තුතිවන්ත වෙයි. කාට මතක තිබුණත් කාට අමතක වුණත් අපේ ජීවිතවල අපිට ජීවත් වෙන්න තව කාලයක් ආයුෂ වැඩි වුණ දවස. මේ 18. මේ දවස මේ විදිහට විජයග්‍රහණයේ දවසක් විදිහට සමරන්න. අපිට දායකත්වයේ දුන්නු සියලුම නායකයන් ඇස් මස්ලේ දන් දීලා මගේ ජීවිත පරිත්‍යාග කළ සියලු ආදරණීය රණවිරුවන්ට ඒ වගේම මේ පවුල් වල සියලු දෙනාට අපි හැම දවසකම අපේ හදවතේ ගැඹුරුම තැනින් ස්තුතිවන්ත විය යුතුයි. ඒ වගේම අද අපි මෙහෙම hina වෙලා කතා කරන්නේ, අද අපි මෙහෙම ජීවත් වෙන්න හුස්ම ගන්න, අද අපිට මෙහෙම ඉඩක් හදලා හැබැයි තමන්ගේ අතක් නැතුව, තමන්ගේ කකුලක් නැතුව, තමන්ගේ ජීවිතය ආබාධිත අපිට පත් කරගෙන රෝහලේ ඇඳේ මේ වෙලාවේ තමන්ගේ ජීවිතේ යදමින් ඉන්න සියලු රණවිරුවන් අපි අපේ හදවතේ ගැඹුරුම තැනින් ස්තුතිය පුද කරනවා. ත්‍රස්තවාදයක් නවතුපු දවසක්. කිසිම ජන වර්ගයකට එරෙහිව සටන් වෙන දවසක් නෙවෙයි. ඒ නිසා මේ දවසින් එළඹෙන හැම දවසකම අපි සිංහල, දෙමළ, මුස්ලිම් හැම කෙනෙක්ම එකතු වෙලා අපේ රටේ අනාගතය ලස්සන කරන්න හැම තත්පරයක් මහන්සි වෙන්න ඕන. ජය වේවා සියලු රටවැසියන්ට අපේ මාතෘභූමියට. ඉතින් මේ වීඩියෝ එක ගැන මොකද හිතෙන්නේ පහතින් කමෙන්ට් කරන්න. හොට් ගමිරිස් අපේ YouTube channel එකට තාමත් ඔයා subscribe කරලා නැත්නම් පහතින් තියෙන රතු පාට subscribe button එක press කරලා ඊට හැපැත්තේ තියෙන bell icon එක click කරන්න අමතක කරන්නත් එපා. මේ වටිනා වීඩියෝ එක ඔයාලගේ යාළුවොත් එක්ක share කරන්න අනිවාර්යයෙන්ම මතක තබා ගන්න. තවත් මේ වගේම වැදගත් වීඩියෝ එකකින් අපි නැවතත් හමු වෙමු.